අනේ වහවනේ කවුද කියලා නේද? ඔව් සර් අනිත් පැත්තෙන් එන්නේ කවුද? රොටාන් රණසිංහ පොළොන්නරු වෙච්ච දෙයක් නේ මිනිහා. මම මේ පෞද්ගලික දේවල් ගහන්න යන්නේ නැහැ. අපි කතා කරනවා කියලා එහෙම පටන් ගන්න යන්නේ. ඒක තමයි. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල් හැටියට ඒජිස් ඩිපාර්ට්මන්ට් එකේ සොලිසිටර් ජෙනරල් සර් එයා නියෝජ්‍ය නෙමෙයි. එයාට පුළුවන් ද ඇකියුස් කෙනෙක් එක්ක කතා කරන්න? විශේෂයෙන්ම බෑ. විශේෂයෙන්ම බෑ. බෑ. ඒතකොට එයා ඉන්ටර්ඩික් වෙන්න ඕනද? ඉන්ටර්නෙට් නෙමෙයි ඉල්ලාස් වෙන්න ඕනේ. ඉතින් මේ ඒක නම් ප්‍රමාර පාවා දීමක්. වැඩක් නැහැ සර් අපි කියලා. හිතන් හිටියේ හරි ලොකුවට මේ ගෑණි ගැන. ඒ ගෑණි විනාශ කරානේ නේ. ගෑණි නෙමෙයි මුළු සර් සේරම අපිත් එක්ක විනාශයිනේ ඔය. දැන් ඕක ඇප්ලයි කරන්නනේ ඔන්න දිල්රුක්සි මෙහෙම කිව්වනම් සානියා බේසේකර මොකෙක්ද කියලා හරි. දැන් මේකට අපි මොකද කරන්නේ ඒකට? ජනාධිපතිතුමා එහෙම තියෙන ලස්සන්ට ඕක පාවිච්චි කරાવી. ඡන්ද වෙලාවේ හොඳ කැවුම් ගෙඩියක් තමයි දුන්නේ. මේ කියන්නේ මේ සේරම අපි කලේ බොරු නඩු තමයි මේ දාලා තියෙන්නේ කියලා කිව්වා. එහෙම තමයි කියන්නේ සර්. අනේ මන්ද සොලිසිටර් ජෙනරල් ඒක මගේ හැබැයි මගේ නඩුවට මරු පෞද්ගලිකව මට වාසිය වැඩි. ඔව් ඉතින් ඒවා කියන්න පුළුවන් නේ සර්. ඔය දැන් මොකද මට නඩු දාලා තියෙන්නේ ඒජිස් ඩිපාර්ට්මන්ට් එකේ නේ මම නඩු දාලා තියෙන්නේ.